I love to Am I really that much to handle? Breaking these niggas down like a camel. You don't really to throw you out. Hello cuties! Welcome back to my YouTube channel. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් මම රොෂි. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවෙත් තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ අපේ මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකේ බැච් පාටි එකට අපි රෙඩි වුණේ කොහොමද කියලා. ඉතින් ගෙදරින් පිට ඇවිල්ලා බෝඩිම එක ඉඳගෙන මේ වගේ ඉවෙන්ට් එකකට යන්න මෙහෙම තනියම රෙඩි වුණේ පළවෙනි වතාවට කිව්වොත් හරි. ඉතින් මෙන්න මේ කොටස් නම් ඔයාලා ප්‍රීවිව් එකේ දකින්න නැතුව ඇති. මොකද මට හිතුණා අපි රෙඩි වුණ විදිය ගැන චුට්ටක් behind the scenes ටිකක් මේ වීඩියෝ එකට ඇඩ් කරන්න. ඉතින් ඔයාලා ඉස්සෙල්ලා behind the scenes බලලා ඉන්නකෝ අපි ඊට පස්සේ බැච් පාටි එක ගැන කතා කරමු. ඔන්න ඔය විදියට තමයි සතියකටත් වඩා අඩු කාලයක් අරගෙන ඉක්මනට ඩාන්සින් ප්‍රැක්ටිස් කරලා ඕන ඇඳුම් හොයාගෙන ඊට පස්සේ ඩ්‍රෙස් කරන්න අය හොයාගෙන ආමේනි අපි මෝඩ හසිනි. එයත් ඉතින් ඉස්සරහ vlog වල ඔයාලට බලා ගන්න පුළුවන්. තව ඉන්නෝ පිස්සු හොන්දුවක්. එයාවත් ඔයාලට මේ වීඩියෝ එකේම අන්තිමට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ආයි යමුකෝ කතාවට. ඉතින් ගොඩක් මහන්සි වෙලා අපි මේ විදිහට තනියම ඇඳුම් හොයාගෙන අපි හැමදේම කරගෙන මෙන්න මේ දවස් වෙනකන් තමයි ගොඩක් දවස් බලාගෙන හිටියේ. ඉතින් අපි හිතුවටත් වඩා හොඳට ඉතින් අපේ සීනියර්ස්ලා අපිට මේ ඉවෙන්ට් එකේ කියන්නේ අපේ මේ බැච් පාටි එක ඕගනයිස් කරලා තිබුණා. ඔයාලට මේ වීඩියෝස් ටිකක් තමයි දැන් පේන්න තියෙන්නේ. අපේ බැච් පාටි එකේ තීම් එක උනේ පාරාවෝ කියන තීම් එක. ඒ කියන්නේ අපේ ඊජිප්තු තීම් එකකින් තමයි අපි මේ දේවල් කරලා තිබ්බේ. අපේ මේකේ නේම් එක උනේ Night of the Paravos. ඉතින් ඔයාලට මේ පේන්නේ අපිට වෙල්කම් එක විදියට හම්බුන ලස්සන මලක්. ওই මල අපිට දීලා තමයි අපේ සීනියර්ස්ලා අපිව පිළිගත්තේ. සංගේ මල්ලියේ අපිට මීට කලින් අවුරුදු වල අපේ ඩිපාර්ට්මන්ට් එකේ හිටපු අයියලා අක්කලාත් ආවා. එතකොට යාළුවා දැන් මොනවද කරන්නේ? යාළුවාගේ පහත් එක්ක කොහොමද හදාගත්තේ කියලා වගේ ගොඩාක් දේවල් අපිත් එක්ක ෂෙයා කරගත්තා. ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් හදාගන්න ඕන කොහොමද කියලා ලොකු දැනුමක් ගත්තා. ඉතින් මෙහෙම වොයිස් කරගෙන ගිහිල්ලා ඔයාලට ඉතින් අර ඔරිජිනල් සවුන්ඩ් එක ඇහෙන්න ඕන වීඩියෝ ක්ලිප්ස් තියෙන තැන්වලදී මම ඉතින් ඔයාලට ඒවා අහන්න බලන්න දෙන්න මම ඉතින් කතා කරන එක නතර කරනවා. මං කිය හිටියේ ඉතින් අපේ කලින් අවුරුදු වල අයියලා අක්කලා ගොඩක් අපිත් එක්ක කතා කරලා අපිත් එක්ක ඉස්සරහට කරන්න පුළුවන් දේවල් මොනවද අපේ ක්වොලිෆිකේෂන්ස් හදාගන්න පුළුවන් කොහොමද කියලා ගොඩක් දේවල් කතා කරා. එතකොට අපි යාළුවෝ කවුරුත් එකතු වෙලා මේ විදියට එන්ජොයි කරලා
dance කරලා sing කරලා ඉතින් මෙන්න මේ වගේ අමතක වෙන්නේ නැති ලස්සන මතක සටහනකුත් අපිට හම්බුණා. ඉතින් ඒ හම්බුනේත් අපේ පරණ අපේ කලින් අවුරුදු වල අයියලා අක්කලගෙන්. ඉතින් ළමයි මේ තියෙන්නේ මම අර පළෙන් behind the scene වල පෙන්නපු අපේ dance එක. මෙන්න මේ dance එක තමයි අපි practice කරන්නේ. ඔන්න ඔය මැද නිල් පාටට ඉන්නේ ළමයි මම. එයාලා බලලම ඉන්නකෝ ඉතින් dance එක කොහමද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ බැච් පාටි එක තිබුණේ. ඉතින් ගොඩාක් මෙමරිස් එකතු වුණා. ලංකාවේ එක පැතිවල යාළුවෝ වුණත් පුදුම ලස්සන බොන්ඩ් එකක් අපි අතර තිබුණා. ඉතින් මේ hina වෙන දම් පාටයක් හඳන් ඉන්නේ යාළුවා තමයි මගේ අනිත් යාළුවා ඉෂානි. ඉතින් ඇත්තටම මෙයාලා තව ටික කාලෙකින් එක පාත් වලට යයි. ඒ කොහොම කරත් ඉතින් මේ මෙමරිස් හැමදාටම අපේ හිතේ තියෙයි. ඉතින් ඔයාලා මෙතනින් එහාට ඔන්න වීඩියෝස් ටික බලලා ඉන්නකෝ. තවත් ලස්සන දවසක් ඔය විදියට ඉවර වුණා. ඉතින් මම වීඩියෝ එකත් ඉවර කරනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ලයික් කරන්න, subscribe කරන්න. ඒ වගේම මගේ WhatsApp channel එකක් තියෙනවා. ඒක description එකෙන් link එක අරගෙන ඒකටත් ඔයාලා join වෙන්න. ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. See you, bye. Am I really that much?